ආයි බොහෝ වේවා යාළුවනේ. ඉතින් කලාකාරයෙක් විදිහට මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියන එක පොඩ්ඩක් ඕගොල්ලෝ එක්ක බෙදා ගන්න හිතුණා. ඉතින් මම ප්‍රයිවට් ක්ලාසස් කරනවා. උදේ ඒ වගේ ක්ලාස් එකක් තිබුණා. ඉතින් ඒක කරාට පස්සේ මම යන්න ලෑස්ති වුණා රිහර්සල් එකක් බලන්න. ඉතින් මල්ලිත් එක්ක තමයි යන්නේ. හසිත සුපුන් අපේ සහෝදරාචාර්යතුමා යක්දෙස් ආනර්තන පාසලේ වෙස්මංගල්ලේ සඳහා සූදානම් වෙනවා. ඉතින් මේකට මට ආරාධනා ලැබිලා තියෙනවා නිවේදන කටයුතු කරන්න. ඉතින් මං ආවා එතන වැඩේ කොහොමද සිද්ධ වෙන්නේ සහ ඒ දේවල් බලලා යන්න. හරි. දවල් 2යි වෙලාව. දැන් යන්න සූදානම් වෙන්නේ උපහාර උලලක් නිවේදන කටයුතු කරන්න. ඉතින් මේකට සුරංග අයියා තමයි මට ආරාධනා කරේ. ඔන්න දැන් ඇවිල්ලා ඇජෙන්ඩා එකයි ඒකේ තියෙන ඔක්කොම විස්තර ටිකයි රිෆර් කරන ගමන් තියෙන්නේ. දැන් සවුන්ඩ් බැලන්සින් පොඩ්ඩක් ඒ ටිකත් බලාගෙන ඔන්න දැන් උත්සවය පටන් ගත්තා. ඉතින් හරිම සරලව පැවතිච්ච උත්සවයක්. ඊට පස්සේ හවස පොඩි තේ එකකුත් හම්බුණා. තෙල් නැති හින්දා තෙල් පොලිමට ආවා. ඉතින් මෙහෙම තමයි මගේ දවස සරලව ගෙවෙන්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. ආයි බොහෝ වේවා.